මැදට තියලා මේක ඔය පැත්තෙන් අල්ලගන්න ඔය පැත්තේ පොටෙන් අනේකෙන් අල්ලගන්න මේක වටේට මෙහෙම කරකවනවා මේක හරි මේක වටේට මේ පැත්තේ කරකවනවා මේ જાති ප්ලාස්ටර් හරි අලවන්න අමාරු ඒකයි අර කඩදාසිය වන එච්චර අමාරු නෑ කඩදාසිය නේ අර නිකන් ඩෙටෝල් වගේ වන්නේ ඒ කියන්නේ රෙදි වලින් එන එක මේක ඇලෙනවා ගෑවිච්ච තැන හරි අමාරු අල්ලන්න හරි ඕක මේ පැත්තට අලවන්න ඔන්නම දෙපැත්තට අලවන්න රවුමට වටේට ගැලවෙන්නේ නැති වටේට මලවන්න ඒක වටේට මලවන්න ඒතකොට ගැලවෙන්නේ නැහැ මේ හරි මේ විදිහට මේක ඇන්කර් කරගන්න හරි දැන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරනකොට මේක දැන් ගලව ඉන්න එපා නිකන් කරනවා විදිහ පෙන්නන්නේ යටි හරි දැන් එතකොට ඒක ගැලවෙන්නේ නැහැ දැන් ඊට පස්සේ මේක චෙක් කරගන්න ඕනේ මේක ආමාශය තියනවාද කියලා පළවෙනි එක මොනවා හරි දාන්න ඉස්සෙල්ලා චෙක් කරගන්න ක්‍රම 4ක් විතර කිව්වනේ එකක් කරා නම් ඇති අපි ඇත්තටම කරාදී මේකක් කරාම ඇති විභාගයේ සමානට ඔක්කොම කරලා පෙන්නන්න කියයි සමානලට හැම එකක්ම අපි දන්නවද බලන්න නැත්නම් එකක් කරලා පෙන්නන්න කියයි අනිත් පහයි එහෙමත් එක තියෙයි අපි ඔක්කොම කරන විදිය බලමුකෝ දැන් ඔයගොල්ලන්ම කරන විදිය එක ක්‍රමයක් තමයි මේ ආමාශයේ තියෙන යුෂ ඇදලා බලන්න පුළුවන් අපිට මේවා ආමාශයෙන් දාවේ කියලා. දැන් පොවන්න ඉස්සලා කටහරලා චුට්ටක් බලන්න මේ බටේ මේ කොවිල් වෙලා එහෙම මෙහෙම තියනවාද කියලා. දැන් මේක එළියට ඇදිලා තිබුණොත් එහෙම උගුරේ කොවිල් වෙලා පේනවා. එහෙමනම් පොවන්න යන්න එපා. ඒ කියන්නේ බටේ අතරින් ඇදිලා තියෙන්නේ. හරි. දැන් මෙහෙම අරලා බලපුවහම අපිට පේනවා. එතන උගුරේ පැටරිලා තියෙනවා. හැබැයි උගුරේ පැටරිලා නැහැ කියපුව පළියට බටේ හරියට එතනවා තියෙනවා කියලා විශ්වාසයකුත් නැහැ. මොකද මේ මෙතන කොයිල් නොවුනට මෙතනින් උඩට ඇදිලා තියෙන්න පුළුවන් ආමාශයෙන්. ඒ හින්දා මේ මෙතන හැබැයි මෙතන තියෙනවනම් කොයිලකවත් පොවන්න යන්න එපා. ඒ කියන්නේ අනිවාර්යයි දැන් එළියට ඇවිත් තියෙන්නේ. එහෙනම් ඒකත් බැලුවා. එතන නැහැ. උනට දැන් බලන්න ඕනේ ආමාශය කොහොමද තත්ත්වය කියලා. බලන ක්‍රම කීපයක් තියෙන එකක් තමයි ආමාශයේ තියෙන යුෂ අපිට ඇදලා බලන්න පුළුවන්. විභාගයේ යෝල මේ වතුර පුරවලා අදින්න ඕනේ නැහැ. මේ පෙන්නපුවාම ඇති. මට වෙන ටෙක්නික් එක මොකද්ද කියලා පෙන්වන්න ඕනේ ඉඳයි මම මේ වතුර දාගත්තේ. ඇදෙයිද දන්නේ නැහැ. මේකේ වාතය තිබුණොත් එහෙම එන්නේ නැහැ ලේසියෙන් හැබැයි. මේ කවුරු අල්ලගන්න කොහොමද? මේ විභාගෙදි මේක කවුරු හරි උස්සගෙන ඒක කරන්න එපා හරි. ඔයගොල්ලෝ අදින විදිහ විතරක් පෙන්වන්න එච්චර. මෙහෙම අදිනවා කියලා කිව්වහම ඇති ඒකේ ක්‍රමේ. දැන් ඊට මෙහෙමයි කරන්නේ. මේකේ කොයි වෙලාවකත් මේක ඇතුළට වාතය යන්න දෙන්න හොඳ නැහැ. ඒකයි මේ ක්ලෑම්ප් කරලා තියෙන්නේ. වාතය ගියොත් මං කියන්නේ වාතයෙන් බඩ පිම්බිලා මේක උඩට ගහන්නත් පුළුවන් මේකේ තියෙන කෑම මැරක යන්න සෝතින් උඩට එන්නත් පුළුවන් බඩ පිරුනහම කෑම කවන්නත් බෑනේ ඊට පස්සේ බඩ පිරලා වාතයෙන් නේද මේක වහලම තමයි තියෙන්නේ මෙතන මේකේ ඉස්සලා තිබුණා මේක බුඩ මේකේ වහන පොඩි කෑල්ලක් කැඩිලා ඒකයි මම පෑන් ක්ලිප් එක ගැහුවේ එහෙම මේ නමලා මෙහෙම අල්ලගත්තාම හරි ගලවන හැම වෙලාවකම හරි ඊට පස්සේ මේක උඩට මම ගැලෙවනේ මේක උඩට අදින්න මේ පොත්තකින් වගේ ගලවන්න එපා තද කරන්න කුස්සල යට කරකොල තද කරන්න වැවුණ නේද ඒක දැන් ගල පුරුම් කර පුරුම් හයියෙන් අදින් හයියට හරි දැන් ඇරලා තියෙනවා දැන් ඒක ඇරලා තියෙන දැන් පාත් කරොත් එහෙම ඔකට අහකට යනවා පාත් කරන්න එපා මම ඇරි මොකද මේ වාතය මෙහෙ යන්න නැත්නම් මේක අද්දාම එන්නේ නැහැ ඊට පස්සේ මේක මෙතෙන්ට කනෙක්ට් කරලා අපි මේ විදිහට දැන් මේක එයිද දන්නේ අර වාතය තිබුණොත් එන්නේ නැහැ හරි අමාරුයි ගන්න දැන් මේ විදිහට රාමාශය ඔය මෙහෙම අර ඔව් උස්සලා මල්ලන්නේ මේ ආමාශය යුෂ ටික මෙහෙම ඇදලා ගන්න ඕනේ ඒක තියෙන්නේ එහෙම ඇද්දාම දැන් මේ අර ආමාශයේ තියෙනේම තමයි ඉන්නේ මේ හරි මෙහෙම ඉන්නේ ඔව් මල්ලන්නේ ඊට පස්සේ ආයෙත් වෙන පාටක් තුනක් ගන්නවද බලාගෙන ඉතින් මේක මේ පාටක් දාන්න හැදුවේ මේ ඔය විදිහට දැන් මේ ආමාශික යුෂ දැන් ඔහම ඇදලා ගන්නවා හරි අපිට 10ක් විතර එනකන් ඇදලා ගත්තට කමන්නේ 10ක් විතර ගන්න අරගෙන දැන් මෙන්න මෙහෙම ගලවන්න ඕනෙත් නැහැ මේ අපිට මෙන්න මෙහෙම තියද්දිම බලන්න පුළුවන් පාට මේ පාට බලපුවාම මේක ආමාශයෙන් ආපු යුෂක් නම් අර ආමාශයේ යුෂවල පාටක් තියෙනවා නිකන් කහ පාට වගේ පාටක් ඒතකොට කලින් වතාවේ පෝපු කෑම වල කොටස් මේකේ තියෙනවා කැන්ද සුප් ඒ මොන හරි ඒවා පොඩි කෑලිය දැන් අර පරිප්පු එහෙම කුඩු වෙච්චම කෑලි පේනවා එහෙනම් මේවා කොහෙන් ආපුවා කියලා අපි නිගමනය කරන්නේ කොහෙද තිබිලා ආපුවාද ආමාශය තමයි ඇවිත් තියෙන්නේ මේ බටේ බැරිවිලත් එළියට ඇදිලා තිබුණා නම් එහෙම මේක ඉන්නේ නැහැ මේවා එහෙනම් ඒක ජූස් එකක් එන්නේත් නැහැ මොන හරි ආවනම් එහෙම ආමාශයව නෙවෙයි ඔය මග කොහේ හරි වෙන හැටි පැත්තෙන් ආපුවා වෙන්න ඕනේ එහෙනම් ඒක දැන් අපිට කන්ෆර්ම් දැන් මේවා ආමාශය ආවිලා දැන් පොවන්න පුළුවන් වුණා ඒක පරීක්ෂණය ආමාශික යුෂ පරීක්ෂා කර බැලීම වල පැහැය පරීක්ෂා කර බැලීම අර ඒ කියන්නේ ગેස්ට්‍රික් ඇස්පිරේෂන් රෙසිඩුවල් ටෙස්ට් කියලා අරගෙන දාලා තියෙන එක තමයි හරි
ඒක බලලා පුළුවන් වනේ එකක් ඒ. ඊට පස්සේ මේ ගන්න විෂ ටික කොයිදාත් අපි විසි කරන්නේ නැහැ. මේක එන්නේ මෙයාගේ පෝෂණය මේක එයාගේ ආහාර තිබිච්චි. සෝඩියම් පොටෑසියම් ඒවනේ තියෙන්නේ. ඔව්. ඒ නිසා මේක අපිට මෙහෙම තියද්දිම දැන් අපි බල මෙහෙම තියද්දිම අපි දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න නිසායි ගැලෙව්වේ. මෙහෙම තියද්දිම බලනවා දැන් පාට හරි දැන් ඔන්න ආමාශයෙන් තමයි ඇවිත් තියෙන්නේ. ඒ දැන් ට්‍රිප් එක දැන් ඔහම තියන්න කමන්න. ඊට පස්සේ ගත්ත ටික අපි එහෙම ඔන්න ඇතුළට යවන්න ඕනේ. නෑ ඒක චෙක් කරේ නෑ තාම. දැන් මෙහෙමයි ඒ ගත්ත ටික ඔහම ඇතුළට යවනවා. යවලා අපි බිඳුවක් විතර ඔහම ඉතුරු කරගෙන මේක වහනවා. මෙතන ක්ලිප් එක තුන නම් මෙහෙම වහන්න පුළුවන්. නැත්තම් මේ ක්ලිප් එකෙන් මේක මෙහෙම යව දැන් ඔය මුඩ වහන්න. කඩේ වහන්න පුළුවන්. අයියෝ වහන්න. අර කොහොම වහලා දැන් තියන්න ආමාශයෙන් කමන්නේ. දැන් නෝක අපි ටික අඩු කර මේක ඉරෙවට ආවේ නැහැ මදි ඒක හරියට මේ. හරි. ඔව් තියමු. ඒක නෑනේ. ඊට පස්සේ ඔන්න දැන් මේ අර ඒකෙන් චූට් එකක් අපි ඉතුරු කරගන්නවා. ඒ ඉතුරු කරගන්නේ ලිට්මස් පරීක්ෂාවට ඔන්න. ඒ ටිකෙන් මේ ලිට්මස් කෑල්ලට බිඳුවක් දාලා මේකට ජෙලි පොට් එකේ තියද්දිම දාන්න අතට ගන්න ඕනේ නැහැ. මෙහෙම බිඳුවක් දාලා බලනවා මේකේ පාට වෙනස් වෙන්නේ නැහැ. මේකේ තියෙන නිකන් පොළ යන්නේ. මේ බලනවා අර නිල් පාට එක රතු පාට වෙනවද කියලා. අන්න මේක නිල් පාට එක රතු පාට වෙනවා නම් ඒ ඇවිත් තියෙන්නේ තාමාශයෙන්. එතකොට කන්ෆර්ම්. දැන් ටෙස්ට් දෙකක් අපි කරා. විභාගිතෝ එකක් කරාම ඇති. හැබැයි දෙකම ගැන කියන්න දැනගන්න ඕනේ. ඊළඟ එක තමයි මේ අපිට බලන්න පුළුවන් අර ස්ටෙතොස්කෝප් පරීක්ෂාව කියලා එකක් තියෙනවා. හරි. ඒ ටික පොත අරන් කියවන්නේ විද ඕනේ නැහැ නේද? මතකයි නේද? අමතකද ඒක? පොත ගන්නකො මේ කවුද මේ ඊවාස? ආහාර ලබා දෙන සෑම පිටකදීම රයිස් නාලය නියමිත පරිදි ආමාශය තුල ස්ථානගත වී ඇත්තේ තහවුරු කරගන්න. කොටින්. දැන් එතකොට මේක මේක නියමිත කරන ස්ථානගත වී තිබේදයි බලන්නේ කීපාරක්ද බලන්නේ? එකපාර. ඕන හැම විටකම ඕන හැම වතාවකම බලන්න ඕනේ. ඊතර විභාගෙදී එහෙම අහනවා. ආමාශික යුෂේ බටේ නලය ආමාශයේ තිබේදයි පරීක්ෂා කරන ලබන්නේ දවසට දෙවතාවකි හතර වතාවකි ඕන හැම විටකම එහෙම තියෙනවා. ඒකට ඕන හැම විටකම බලන්න ඕනේ. දෙපාරක් බෑ. ඔය දෙපාර පටල ගන්න මේක හොද මම කියන්නේ ක්ලීන් කරන දෙපාරක් කියලා. ඒක තමයි ඔළුවේ තියෙන්නේ. උගක් අය දෙපාරක් කියන එකට ගහන්නේ. දෙපාරක් මේ ක්ලීන් කරන මේ නාහේ තියෙන කැලේ. මේක එනම් ඕන හැම වතාවකම බලන්න ඕනේ. දැන් උදේ බලනකොට මේක හරියට තිබුණා. දැන් මේ අදගෙන තිබුණොත් එහෙම. දැන් පොපු ගමන් ඊට පස්සේ කෙනෙක් පැනහැලි වලට යනවා ලෙඩ මැරේ. ඒ නිසා ඕන හැම වතාවකම මේක චෙක් කරන්න ඕනේ. ඒක තමන්ම චෙක් කරගන්න ඕනේ කවුරුත්. මොකද නැත්නම් තමන් ડોක්ටර් කෙනෙකුට චෙක් කරගන්න ඕන නම් එයාට ලියවන්න ඕනේ. එයා චෙක් කරයි කියලා. හරි ඊළඟ එක ජටරී යුෂ ගෑස්ට්‍රික් ජූස් DHගේ පරීක්ෂා කිරීමේදී ලිට්මස් පරීක්ෂා. හරි. දැන් ඔන්න මේ අපිට බලන්න පුළුවන් ඊළඟ එක තමයි මේ ગેස්ට්‍රික් ජූස් එක බලන්න පුළුවන්. ඒක තමයි අපි වැලියු හරි අපියරන්ස් එක. ඊට පස්සේ ලිට්මස් පරීක්ෂාව බලන්න පුළුවන්. ඒක තමයි මේ ලිට්මස් කෑල්ලකට දාලා පාට වෙනස් වෙනවද කියලා බැලුවා. ඊළඟ එක ජටරී යුෂ අපසෙන්ද එහි නොදිරු ආහාර කොටස් තිබේදයි පරීක්ෂා කිරීම. ඒක තමයි මම මුලින්ම කිව්වේ අර මේ ඇතුළේ නිරෝපණ නැති කොටස් තියෙනවා නම් ඒ කියන්නේ මේක ආමාශයෙන් ආවේ. ඒකත් හරි එතකොට ඊළඟට වේදනාලාව ඔව් ඒ වචනේ මතක තියාගන්න කියවන්න පුරුදු වෙන ස්ටෙතොස්කෝප් හරි. අඩු ගානේ ස්ටෙත් එක හරි කියලා කියන්න බැරි. ස්ටෙත් එක කියහම ලේසියි නේ. ස්ටෙතොස්කෝප් නැත්නම් ස්ටෙත් එක හරි. මේ ස්ටෙත් එකම ආධාරයෙන් පුළුවන් අපිට මේක ආමාශය තියෙද කියලා බලන්න මෙහෙමයි කරන්නේ. ස්ටෙත් එක දාගෙන ඉවර වෙලා මේ මේකට මේකම පොඩ්ඩ එළියට ගන්න මේ මොකලට බලා ගන්න ඕන නිසා දැන් මේ ආමාශය කියලා හිතන්නකො. ඒකට අපි කනෙක්ට් කරනවා මෙන්න මෙහෙම මේ 10cc විතර 10 හරි 20 හරි කමන්නේ සිරින්ජයක් අරගෙන ඒකෙන් වාතය මිලිලීටර් 10ක් විතර ගත්තාම 10ත් 15ත් අතර වගේ ප්‍රමාණයක් ගන්නවා. වාතය ගන්න දැන් වතුර මොනවද නිකන් වාතයද ගන්න. හරි. අර ඒකයි මම අර සිරින්ජස් වල තියෙන තැන් බලලා ඔයගොල්ලන්ට කිව්වා අර ඇදලා ගන්න කොතන මාක් කරන්න කිව්වේ ඒකට. 10cc හරි 10 ml හරි 10 to 15 වගේ ගත්තාම අරගෙන ඉවරලා ඒක අපි මේ මෙතෙන්ට කනෙක්ට් කරන්න ඕනේ. මේ බටේට මේකේ නීතියක් තියෙනවා තව එකක් කියලා ගයිඩ්ලයින්ස් වල පස්සේ මම කියවමු. කිසිම වෙලාවක මේ වාතය ඇතුල් වෙන්න දෙන්න බෑ ඇඟ ඇතුළට. මොකද වාතය ගියොත් එහෙනම් බඩ පිම්බෙනවා අහපව වෙනවනේ. ඒ හින්දා මේක මේ නිතර මෙතන ක්ලෑම්ප් කරලා මෙහෙම වහලා තියන්න ඕනේ. මේක ගලවන කොටත් මෙහෙම ක්ලෑම්ප් එක වහගෙන තමයි මෙන්න. මේක පින්ච් කරනවා කියලා. පින්ච් කරලා එව නැත්තම් මේ මිරිකල අල්ලගෙන තමයි ගලවන්නේ. දැන් වාතය යන විදිහක් නැහැ නේද එතකොට නේ. ඊට පස්සේ මේක දැන් කනෙක්ට් කරනවා මෙතන. දැන් මේක කනෙක්ට් කරාට පස්සේ දැන් ඒත් හරියට කමන්නේ. දැන් වාතය යන්නේ නැහැනේ. යන්න තරක් නැහැනේ. කොහොම. එදා මේ දීපා හිටිය ඔයලා ගෲප් එකේද නැන්නේ? දීපා හිටිය අනිත් එකේ අනිත් පන්තියේ නේ.
අනිත් පන්තියේ. දීපා ඉන්න බුල් වගේක් ගහලා මේක ගහන්න කියලා මේක තනි කර ගලවලා පැත්තක දාලා වාතය නෙවෙයි ඔව් මේක වෙන නටලා මේ. දීපා යාගේ යාළුවා අර මේ කවුද නේද මේ කවුද අපේ සාරංගයි වගේත් යාළුවා නේද? පාස් කරලා තිබ්බා. පාස් කරලා ඔව් මේ කවුද මේ ඔව් මේ ඉෂානිකත් අඳුනනේ ඔව් ඒකත් යාළුවා නේ තාත් ඔය ඉන්න කොයාලු එයා තනිකර ඉංජිනේරින් කරනවා කියනවා වැරද්දලා කියනවා ඔය මරි පාස් කරලා ඉතින් හරි ඊට පස්සේ මේ දැන් ඔන්න මේ අපි කරන්නේ මේකයි මේ තියෙන වාතය ටික ආමාශයට තල්ලු කරනවා මේ තල්ලු ගොඩක් යවන්නේ අපි වැඩිපුර වාතය බඩ පිම්බෙනවා ඒක 10ක් 15ක් විතර උපරිම ගන්න කියන්නේ ඒක තල්ලු කරනකොට මේ වාතය මෙතනින් ඇතුල් වෙලා එන සද්දේ ආමාශයෙන් අපට ඇහෙන්න ඕනේ මේ ස්ටොත් එක තිබ්බාම එනවා දැන් මෙහෙම ආමාශය තියෙන්නේ ඒක සාමාන්‍ය මිනිහෙක් නම් ඔහොමයි අපි මෙන්න මෙහෙම මෙන්න මෙහෙම මේ ඉලයට තියෙනවනේ මේ අන්තිම ස්ටර්නම් එක කියලා කියන්නේ ස්ටර්නම් එකට අඟල් දෙකක් විතර පහලින් අඟලක් විතර පහලින් වම් පැත්තට වෙන්න ඔන්නෝම තියෙනවා මේ පැත්ත. එහෙම තිබ්බහම මෙතනින් වාතය ඇතුල් කරනකොට මේ වාතය ඇතුල් කරන සද්දේ වූස් ගාලා සද්දයක් ඇහෙනවා කරන්නේ. ඒතර ඒක ඇහෙනවා නම් ඒ කියන්නේ මේ බටේ ආමාශය තියෙනවා කියන එක. හරි. දැන් මේක මං මෙහෙම තිබ්බට මේ රබර් එකේ ඇහෙන්නේ නැහනේ. ගොඩක් වෙලාවට මෙන්න මේක ඇහෙනවා මේ බෑග් එකේ. ඇත්තම කෙනෙක් හොතට ඇහෙනවා. බලමු මේකෙන් ඇහෙයිද කියලා අපි බලමු. දැන් මෙහෙම තියලෙවල මේක කන්ට දා ගන්නවා. දාගෙන මේක තනියමත් පුළුවන් උදව්වට කවුරු හරි ගන්නත් පුළුවන් ඕනේ. තනියෙන් බැරි නම් අපි මෙයාට කිය දෙන්න කොහොමද? මේ අරගෙන මේ ඇතුළට තල්ල ගන්න නැත්නම් මේ ගැලවි. මේ ඔපන්ටි පාදයම මම හරි කිව්වහම ඔයා එකපාරට තල්ලු කරන්න මේකේ වදින්න ඩොග් ගාලා වදින්න තල්ලු කරන්න එපා. ඒ සද්දේ මට ඇහෙන්නේ. එතකොට ඒකයි. හෙමින් යවන්නත් එකපාරේ යවන්න ඕනේ. ඒ වාතය තල්ලු කරන සද්දේ මෙතනින් ඇහෙන්න ඕනේ. යවන්න බෑ. හරි. එතකොට මට ඇහෙනවා. ඒ මට ඇහුණාම ඒ කියන්නේ දැන් මම දන්නවා බටේ එතන තියෙනවා කියන්නේ. මේක කාටවත් වෙන කාටවත් අහන්න දෙන්න එපා. තමන්ම අහ ගන්න ඕනේ. තමන්නේ මේක රිස්ක් එක ගන්නෙ. උදව්වට යාළුවෙක් ගත්තට කමන්නේ තමන්ට තමයි ඒක අහ ගන්න ඕනේ. දැන් මෙහෙමයි ආයතන මම පෙන්නන්නේ මේක මේ ඔයා දාගන්න. බලන්න. ඔයා තියන්න කන්ට දාලා තියාගන්න මේ බටේ මේ මම කරේ නාහේ ළඟ මේක අපි දවසට දෙපාරක් විතර සුද්ධ කරන්න ඕනේ. කරන ෆෝන් හැම වතාවකම ඕනේ නැහැ. උදේ හවස උඩ කරපුවම ඇති. හරි. මේ මොකද මේ බටේ මේ මෙතන කබල වගේ දැන් නාහින් අර පොඩි තෙත් ගතියක් එනවනේ. ඒ ආපුවම මේ හරි කබල වගේ බැඳෙන්න පුළුවන්. ඒවා එතකොට ඉරිටේට් වෙනවා, කසනවා, එයාට අපහසුයි. ඒ නිසා මේ බටේ අපි සාමාන්‍ය මෙහෙම අඟල් දෙකක් විතර එළියට අදින්න පුළුවන්. ඇදලා ඉවරලා අඟල් දෙකක් විතර ඇදලා මේ මේකෙන් අපි මේක ක්ලීන් කරනවා. මේ හරිය අර කබල වගේ බැඳිච්ච මේ හරියට විතර ක්ලීන් කරාම ඇතිවම හරි. ඒ ක්ලීන් කරලා දානවා. ඒ ටි කබල යනකන් සුද්ධ කරන්න එච්චරයි දෙපාරක් හරි එකපාරක් හරි ගියා. ඊට පස්සේ අර නාස් සිදුරු දෙකත් අපි ඇතුළේ පොඩ්ඩක් ක්ලීන් කරන්න ඕනේ. මෙන්න මේ වගේ පහන් තෙරයක් වගේ හදාගෙන නෝ මේ කොටන් ස්ටික්ස් දෙකකින් ඔව් අනිත් පැත්තත් ඒ විදිහට ක්ලීන් කරනවා. ඊට පස්සේ අර මේක තිබුණු තැනට ආයේ ඇතුල් කරනවා. ඇතුල් කරලා ඉවරලා ඒ තිබුණු මෙතන අපි සාමාන්‍යයෙන් දාලා මෙතන පොඩි ඉරක් ගහනවා ඒ පෑනකින් එහෙම තැන හොයාගන්න. සමහර ඒවා නම් මාක් කරලක් තියෙනවා ඒ මෙන්න මේ අර ඔරිජිනල් මාක් එකකුත් තියෙනවා සමහර ඒවා. ඔව් එතෙන්ටම දාපුවාම හරි. මොකද අර එක එක්කෙනාගේ ආමාශය දිග වෙනස් නේ. ඒ කියන්නේ මේ මෙන්න ගලනාලේ දිග ඒ හින්දා වෙනස් වුණොත් අපි ඉරක් ගහගෙන මේ පෑනකින් මාක් කරගන්නවා. ගොඩාක් අයගේ ඉර එක ගානට සෙට් වෙනවා. ඒක එතෙන්ට දාන්න පුළුවන්. අපි එතෙන්ට ගන්නාම දාලා මේක ආයෙ දෙන්න පුළුවන් නේ. ඒ නිසා මේක ඇන්කර් කරගන්න ඕනේ. එහෙම හෙලවෙන්නේ නැති වෙන්නේ. ඒක තමයි ප්ලාස්ටර් එක ගහන්න මේක ගලවලා දෙන්න. ප්ලාස්ටර් පොඩ්ඩක් ගලවලා දෙන්න. මේක ගලවන්න උදව් කරන්න මගේ අතේ ගැමින්න මේක තමයි මේ කියන ගැටලුව මේ මාර් පැත්තෙන් ගලවන්න ලේසි. මේක ඕව පැත්තට පැටලෙනවා. ගලවනකොට අර රෙදි ප්ලාස්ටර් වගේ නෙමෙයි. බොහොම පරිස්සමෙන් ගලවන්න ඕනේ. අර කොහොමද ඉරපු පොටවල් දෙක පැටලෙන්නේ. අඩදාසිය මේ වගේ පාට කැලිච්ච නැමිලා මේ සමහර ඒවා මැදින් තියෙනවා ඒ විරලා වගේ ගලවන්න පුළුවන්.